සුපිරි CS මැච් එක බලන්න මගේ ගොබ්බ යාළුවෝ 4 දෙනාත් එක්ක අපි බලමු මගේ CS මැච් එක මොන වගේ ආකාරයකින් ප්ලේ වෙයිද කියලා. බලමු. මම උතන try එකක් දෙනවා ගහන්න මිරිකනවා. මිරිකුවට ගහගන්න බැරුව යනවා විතර. ගණන් ගන්න එපා. එහෙම තමයි. හරි උතනින් ආව ගෑණි. ගෑණි කියන්නේ ෆීමේල් කැරක්ටර් එකක් දාන. ඔළුවක් ගාව පොඩ්ඩක් සිග්නල් පොඩ්ඩක් මෙව වෙලා තිබ්බේ ගණන් ගන්න එපා. කිල් එක දාගත්තා. හෝල් තිබ්බ හෝල් ගන්න බැරුව ගියා. අර අනිත් හතරවෙනිය ගත්තා. හතරවෙනිය නම මොකද්ද? බ්ලැක් විදූ කියන එකේනා. බලමු මේ පාර බුය පාස් එක දාන වීඩියෝ එකකුත් ගේන්නම් අද හවස හෝ නැත්නම් තව දවස් 3කින් තමයි. අපි බලමු. පළවෙනි මැච් එක ඔය ආකාරයෙන් ගියා. අපි බලමු. UMP මිටියෙන් තැළුවා හයියෙන් තැළුවා ඒක මිටියෙන්. අපි බලමු මොන වගේ ආකාරයකට ගන්න පුළුවන් වේද කියලා. මගේ account කොහම හරි 3ක් බෑන්ඩ් වුණා. දෙකක් ඉස්සුවා මේ හදන් යන account එක. මේකේ just කියන්නේ අර මේ අනිත් එක්කෙනා යාගේ account එක මම buy කරා. මේ ඒ account එකේ name change කරලා account එක හදාගෙන යන්න ඕනේ. ඉස්සෙල්ලා බුය පාස් එක දාන්න ඕනේ. ඔතන උඩ ඉන්න එනිමියෙක් ඒ එනිමියට ගහලා දැම්මේ. just ඔතන කොහම හරි මම wall එකක් දැම්මා. ඉස්සරහට ඇති wall එකක් දානවා. බලන්නකෝ බලන්න. wall එකක් දාලා හරි ගහන්න යනවා. ඌ මට මිනියුසියම් මට මේ කොහම හරි ඒ වෙලේ සිග්නල් තිබ්බේ නැහැ. හරිද? ඒ වෙලේ කොහම හරි මට වැදුන්නේ නැහැ. අපි බලමු. Ultra free Alonso මම මුදිහා බලන් ඉන්නේ ඒ වෙලේ. අර අලුතෙන් ආපු මේකේ තිබ්බ බෝල් එකක් ගත්තා මූත් කෑවේ යස්සෙන්. උඩ හිටපෙගෙන මං හිතන්නේ මූත් එකේ කුව නොක් කරනවා. ෂුවර් නෑ. කොහමද මූත් එකක නොක් කරනවා. අපි බලමු. Ultra fire අපි බලමු. මට ලයිව් කරන්න subscribe හරියටම ඕනේ 30යි 20ක් ඉන්නවා. අපිට subscribe ටික ගහලා දුන්නොත් අපි live වෙන්න පුළුවන්. එකෙක් නොක් ඔරියන් දාන්න තිබ්බ ඔරියන් දැම්මේ නැහැ. ඔරියන් එක පිළලා තිබ්බේ EP දැම්මේ නැහැ. ඉතින් මෝඩෙක් ඉතින් කරන්න දෙයක් නැහැ. කරා මැච් එක දිනවා. බලන්නකො. subscribe 30යි ඕනේ. අපිට subscribe 30 ගහලා දෙන්න ගැම්මටම යාළුවනේ. අපි බලමු. Frozen game නම හොඳයි නේ. Frozen style කියන එක. ඔය උතන black විදුත් එක්ක මම වලියක හිටියේ. මේ මයි බැනගෙන. කොහොමද මම ওই මැච් එක ගහනවා. එහෙනම් IQ වලින් කියලා හිතාගෙන හිටියට IQ කියලා හිතාගෙන මම බොට් එකගේ ප්ලේ කරන මම. ඔතනින් enemy එක එනවා. හරිද? මම බලන් ඉන්නවා මට wall මම බැලුවා wall තියනවාද කියලා. wall තිබ්බේ නැහැ. අරුට මේ මංගාවට ආපු ගාන ගැහුවා. ඊට පස්සේ අපි මම මෙහෙට ගියා. ඊට පස්සේ බැලුවා ඉන්නවද කියලා. හිටියේ නෑ. ඊට පස්සේ එහා පැත්තේ එක්කෙනා එකෙක් කොනොක් කරා. මම ඒ අතරෙම එතනට ගියා. අපි බලමු. ඔතන එකයි ගහන්න තිබ්බේ මාව නොක්කුණා. මං හිතන්නේ අවුලුව මට ගහලා තියෙන්නේ. පොඩි ලැග් එකක් ගියා එහෙමයි. හරි කොහමද අපි දෙවෙනි මැච් එකක් දින්න. අපි බලමු තුන්වෙනි මැච් එක හතරවෙනි මැච් එක ගහ ගන්න පුළුවන් නේද කියලා. මම UMP එකකුයි SVD එකකුයි තමයි අරන් ඉන්නේ. අපි බලමු. කොහොම ගහන්න පුළුවන් වේද මං කයිත් දන්නේ නැහැ මේ මැච් එකේ. අපි දන්නේ නැහැ ඒවා. මැච් එක බලන්න තමයි තියෙන්නේ. බෝම්බයක් දාන මං එතකොට මේ ග්‍රැනයිට් එක දාද්දිම මේ වෝල් එකක් දැම්මා. subscribe 50 ගහලා දෙන යාළුවෙක්ට අන්තිමටම subscribe 50 ගහලා දෙන එක්කෙනා බලලා මං එයාට ওই වෝල් එක මග් ගානේ ෆ්‍රී අරන් දෙනවා. මං ඔයිට යන්න ගියා ඊට පස්සේ ගියේ නෑ. ඊට පස්සේ මෙහෙන් එනිමි එක ආවා ගැහුවා.
පැනල් කියලා හිතන්න බෑ එකපාරට එම් එක ගියා. ඉතින් මම දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. ඒ අතරතුර මම දන්නේ නැහැ ඉතින් වෙච්ච දෙයක්. අපි බලමු. එනමියා හොයනවා එනමියා නැහැ. හරිද? අපි බලමු මොනවා වෙයිද කියලා. එනමියා හැමතැනම හෙව්වා මම පල්ලයට බයින්න ගියා. ආයි බැස්සේ නැහැ. ඔකක් දාගෙන ඉතින් එනමියා මට අහුවෙන්නේ නැහැ. බැලන පල්ලේ ඉඳලා තියෙන. දැන් හැමතැනම කරගෙන හොයාගන්න විදියක් තිබ්බේ නැහැ. SMG ගත්තා. අපේ දෙන්නේ කිටෙමින්ද කිසි අවුලක් වුණේ නැහැ guys. ඊට සරු පල්ලේ ගාව මම නිකන් බැස්සා. එකක් වැදුනා. ඌ මට කලින් ගැහුවා මම මිරිකුව වැදුන්නේ නැහැ. ඊට සරු වෙස්ට් එකත් එක්කම ගලවලා යනවා ලස්සනට වෙන. ඌ එතකොට ගැහුවා උට. බලමු ලාස්ට් රවුන්ඩ් එක. අපි කයිද යාලා ගායිද කියලා. ඔය පැනල් කාරයෙක්ද මන් දන්නේ නැහැ. කාරේ ඌ කාගෙන ඉඳි පැනල්යක් ඔන් කරගෙන ඉඳ කොහෙද? අනේ මන් දා වදින්නෙත් නෑ ඌට. එතන මොකද්ද කියලා මන්වත් දන්නේ නැහැ. ඔතන එකා මම ගමනේ ඔතන කෙට්ට ගැහුවා. මිරිකුවයි ඉතින් මිරිකීමේ මහා තරගාවලියේ නම්බර් 1. ඔතන ග්‍රැනයිට් එක දැමයි මියා ඌ මාව දැක්කේ නැහැ. මන් දැක්ක ඌ ඉන්න බෝල් එක දැම්මා වැදුන්නේ නැහැ. පැන්නා. ගහන්න වෙල වැදුන්නේ නැහැ. ඕක දැම්ම අර ගෝතයා ඉස්සරහට ගිහින් ඌ කෑවා නැත්තම් මැච් එක හිමීට ගහගන්න තිබ්බා. ඉතින් කොහෙද ඉස්සරහනුත් ගැව්වා. මන් දන්නෙත් නෑ මට මොකක්ද උනේ කියලා. අපි බලමු. කාමරේ එයාලා දින්න. ඒ මැච් එකත් අය සෙට් අප් මට පිස්සු ගණන් ගන්න එපා. අපි බලමු මේ මැච් එක ගහයිද නැත්නම් ඊළඟ මැච් එක ගහයිද කියලා. ඇත්තටම කිව්වොත් අපිට ෆලෝස්ලා 30 තමයි ඕනේ. ෆලෝස්ලා 30 මට ගහලා දෙන්න. ඊට පස්සේ මම ලයිව් වෙනවා ඔයාලට ගිව් අවේ. මම හිතුවා ලොන්සර් කියන එක අයින් වෙලා ඇති කියලා. හරිද මට අනේ වන්දා හිතා ගන්න බැරුව ගියා. ඌ අයින් වෙලා ඇති කියලා බැලුවා ඌ ගැහුවා. මේ මැච් එක ගැහුවේ නෑ. මම හිතන්නේ මේ මැච් එක කෑවා. ඔතන මට බොයි සැර වෙන්න නැතුව ගියා. හරිද? මම බෝල් එකක් දාලා ඔතනින් ගහන්න ඇද්දි වැදුන්නේ නැහැ. ඔතන වෙන එකෙන් මට ගැහුවා. ඒසෙන් අර කෑවා තව දෙන්නයි ඉන්නේ. මූ එකෙක් නොක් කරලා තිබ්බ ලෝන්සර් කියන එක. අපි බලමු. ඔතන ලස්සනට ලෙවල් උල්වක් ගහගන්න තිබ්බා ගැහුවේ නෑ අපරාධ. ඔය මරි මේ මැච් එක අපි ගහනවා. මේ මැච් එක අපි ඊසි ලෙස ගහනවා. අපි බලමු මොන වගේ මම බැටල් එකක් දෙයිද කියලා. ඔක්කො B2K මේ කෙලිම කලිස්මස් ඉන්නේ. B2K කලිස්මස් ඉන්නේ හින්දා AWM වයිම දෙකක් ගත්තා. ආයි හේනම ප්‍රෝ අල්ට්‍රා සුල්තාන් මැක්ස් වගේ AWM දෙකක් ගත්තා මැච් එකේ වීරය වගේ. හරියට ගහන්න පුළුවන් වගේ. බලමු කොහොම ගායිද කියලා. ඔතන කොහම හරි මේ මට ගැහුවා මම දැක්කේ නැහැ එතනින් එනවා කියලා. ඊට පස්සේ මම හීල් වුණා. හරිද ඊට පස්සේ කාරේ මම මෙඩි දෙක උතා ගත්තා. ඊට පස්සේ මෙඩිත් නෑ මෙඩි බිද්දුවයි. ඊට පස්සේ මේ බය ගැහුවේ. හරි බලමු අපි හීල්. ගානට ගහන්න පුළුවන් ඉදි බැරි වෙයිද කියලා. අන්තිම 3 දෙනා හිටියේ එක වට එකෙක් වුණා. මෙන්දුවන් ගියා. මම අරගෙන පැන ගැහුවා ගහන්න බැරි වෙයි කියලා දැන්.
ඊට පස්සේ අරකින් උඩ පැල්ල එකක් ගාවා. එහෙනම් කොම්ලෝ අපි ගියා.